පරණ ජිදෝ හම්බයි කියන්නේ. පරණ එකක් නේ. මාළු කෑම. මාළු කෑම දෙන ඒවාත් තියෙනවානේ. මෙතන අපි හිතුවේ ගොඩක් හිටිය අපි යාළුවෝ පෙන්නන්න ආවේ බය වෙලා ගියා. අපි අද ආවා කොයි ෆිෂ්ලා බලන්න. අපි ඔන්න ප්ලේස් එකට නම් ආවා. හරිම ලස්සන තැනක්. ඇතුළට ගිහිල්ලා බලමුකෝ. මේ ෆිෂ් ෆාම් එකේ නම ටානි. tanikoi.com කියලා වෙබ්සයිට් එකකුත් තියෙනවා. මෙතනට නරිතවල ඉඳලා යනවා නම් වාහනේ විනාඩි 10කින් වගේ යන්න පුළුවන්. හරිම ලස්සන පරිසරයක තමයි මේක තියෙන්නේ. පව්වනේ කෑම දෙන්න කියලා හිතලා ඇවිල්ලා ළඟට ලස්සනයි නේ. ෂාව් ගොඩයි. කටවල් ටික. කෑම අපි අතනින් අරගෙන එමු. සල්ලි දීලා. නියු පෙන්චි කවුද? එයාට කියනවා. එයා දන්නවා. සුදුවම් කවුද? ඔයා බලන්න යාළුවෝ ඇවිල්ලා. මියු බලන්න. යාර මොනගේ ගොඩේ ඉන්නේ යාර? ඔව් ඉඩත් නැහැ. පව්වානේ. කෑම ගෙනල්ලා දෙමු අපි. මේ බලන්න. කටවල් ටික. ඉවත් වෙනවා. හැප්පෙනවා. අපි මාළුවන්ට කන්න දෙන්න හදන්නේ. මාළු කෑම මෙන්න ජිදෝ හම්බයි කියලා යෙන් 100යි. ගහලා තියෙන්නේ. එක පැකට් එකක් යෙන් 100යි. 500ක් දාන්න පුළුවන්. 510 කොල යන්නේ තියෙන්නේ. හරියට ගිහලා මාරු කරගමු. ගොඩක් තියෙන පැකට් එකක් ගන්න. පරණ ජිදෝ හම්බයි කියන්නේ. පරණ එකක් නේ. මාළු කෑම. මාළු කෑම දෙන ඒවාත් තියෙනවානේ. මෙතන අපි හිතුවේ මේ ටිකට් ගන්න ඕනේ කියලා බලන්න එහෙම නැහැ. ටිකට් ගන්න නැතුව මේ බලන්න පුළුවන්. සෙල්ලම් කරන්න චූටි බබාලට තැනක් තියෙනවා ෂෝක් මෙතන. අර පැත්තේ ගෝල්ෆ් ගහන තැනකුත් තියෙනවා. අර බබාලා සෙල්ලම් කරන. එන්න අපි මාළුවන්ට කෑම දෙමු. මියු මැනික එන්න. මියු මැනික එන්න අම්මත් එක්ක කෑම දාමු. අපි මාළුවන්ට කෑම දාමු. ඔද සිතලු. සුදු මැනික. මෙහෙන් ඉන්න බලන් දෙන්නත් ලස්සන මේක. මම ඉන්න බා. මියු. මියු. මේක තහැරෙන්න. ඔය වැවට එහා පැත්තේ දිගටම තියෙන සකුරා ගස්.
මේ දවස්වල නම් සීතල නිසා සකුරා කොළ හැලිලා ගස් ටික විතරයි තියෙන්නේ. ඒත් තව සති දෙක තුනකින් මේ ඔක්කොගෙම කොළ ඇවිල්ලා සකුරා මල් පිපෙනවා. ඊට පස්සේ හරිම ලස්සනට තියෙයි කියලා හිතෙනවා මෙතන. මෙතන වාඩි වෙලා ඉන්න බෙන්ච් එකකුත් තියෙනවා. ඉතින් මෙතන වාඩි වෙලා මේක බලන් ඉන්න හරිම ලස්සන තැනක්. ආස හිතෙනවා ඉන්නකොට. බලන්නකො මේ මාළුව අපි වැව මේ ඔය බැම්ම ළඟට යනකොට වුණා ඒගොල්ලෝ ඔක්කොම ළඟට එනවා කැම දෙන්න කියලා හිතලා එහෙම පුරුදු වෙලා ඇති. ඔක්කොම එක ගොඩේ ඇවිල්ලා හැප්පෙනවත් එක්ක ඉඩත් මදි. අපි ඉතින් ඒගොල්ලන්ට කැමක් දාලා එතන ටික වෙලාවක් ඒගොල්ලන් බලන්නද ඇතුළේ තියෙන මාළු ටැංක බලන්න ගියා. එතන හරිම ලස්සන මාළුව ගොඩාක් හිටියා. මෙතනින් අපිට සල්ලි දීලා ගන්නත් පුළුවන්. ෆිෂ් ෆාම් එකක් නේ. ඔකත් එක්ක ෂෝක් නේද? මාළු ගොඩයි. කෑම දැම්මම පොර කනවා කන්න. ඔන්න චුටි බබා උන්තිලා ෆෝන් එක අපි කෑම දාමු වෙන. ඉන්න මියු පෙන්චි සීතල. ඔන්න බබා අපි දුරට දාමු. මෙතන ඉන්න අය ගොඩයි. ඉතින් කෑම ගොඩක් දෙන්න. ඔන්න පියන් තව යාළුවෙක් බලන්න එන්න. මාළු බලන්න ආවා. තව යාළුවෝ ඉන්නකෝ පෙන්නන්න. ගොඩයි යාළුවෝ. ෂෝක් තැනක් මේක. හරිම ලස්සන. අපි හිතුවේ ටිකට් ගන්න ඕන කියලා සල්ලි යන්නෙත් නැහැ. මේ ලස්සන කොයි ෆිෂ්ලා ඉන්නවා. ගොඩයි. කැම දිනකොට එනවා පොර කකා කන්න. ගොඩක් හිටිය අපි යාළුවෝ පෙන්නන්න ආවේ බය වෙලා ගියා. යන් අපි අර පැත්තට දැන් බබාලට සෙල්ලම් කරන්න ලස්සන තැනක් තියෙනවා. ඇතුලේ තව ගොඩක් මේ මාළු ටැංකි වල දාලා මාළු ඇති කරන මේ ටැංකි ගොඩක් තියෙනවා. ඇතුලේ බලන්නත් පුළුවන්. මේ එළිය පොඩ්ඩක් ගඟ වගේ එතනත් ලස්සනට ගොඩක් ඉන්නවා. ෂෝක් තැනක්. ගිහිල්ලා බලමු. අපි ඇතුලට ගිහිල්ලා බලමු. බබාලා සෙල්ලම් කරන්න තියෙන තැනක් පොඩ්ඩක් මෙයාව තියලා බලමු. ආසෙයි. ටිකක් පරණ තැනක් ඒ වුණාට මේ ෂෝක්. ඉතින් බබාලට සෙල්ලම් කරන්නත් මෙච්චර දේවල් තියෙනවා කියන්නේ. කොච්චේ යන්නේ නැද්ද දන්නේ නැහැ. එන්න බලන්න මියෝ එක්කන් ගිහින්. කැඩිලාද කොහෙදනේ? කැඩිලානේ. ඉස්සර හොඳට තියෙන්නේ. ඔව් ඉස්සර හොඳට තියෙන්නේ නේ. ටිකේ තියෙන්නේ. යන් අපි ඇතුළ බලන්න. ගෝල්ෆ් එකකුත් තියෙනවා. අතෙන් යන්න බලන්න. එතන මේ ගෝල්ෆ් එක. ගෝල්ෆ් ගහන මම දැක්ක ආච්චිලා එහෙම ගොඩක් ඇවිල්ලා. ආච්චිලා? ආච්චිලා නැහැ ඉතින්.
මේ බලන්න ඉස්සර මෙතන මේ මෙතනින් ගිහිල්ලා තියෙන මට හිතෙන කෝච්චියනේ. කෝච්චි පාරක් තියෙනවා මං කියන්නේ මේ ඉස්සර ලස්සනට තියෙන්නේ නැති ගොඩක්ම. වටේ බලාගෙන යන්න කෝච්චියක් වගේ. එහෙම ගිය තැනක්ද දන්නේ නැහැ දැන් නම්. දැන් මේෙන් වෙන අඩුයි වගේ. ඔව් ගොඩක් පරණ වෙලාද. අර පැත්තේ ගෝල්ෆ් ප්ලේ කරන ග්‍රවුන්ඩ් එක. ඒ බොන්සයි කරේද? බොන්සයි කරනවා කියන්නේ මාල් කලාවක් තමයි දෙන්නේ. අර ගස්සේම බොන්සයි. අච්චෝ ලස්සනයිනේ. ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. ඔව් ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. ෆ්‍රී වෙලාවට ඇවිල්ලා සෙල්ලම් කරන්න ඕනද? පුරුදු වෙන්න ඉස්සෙල්ලා. මෙම්බර් කෙනෙක් වෙන්න ඕන. ආ. ගෝල්ෆ් ගහන්න. මේ කොයි ෆිෂ් එකෙක් 2000යි නේ. ඔව් මේ 2000යි. 2000යි අරක 3000යි. බලන්න. කලින් මේ පාඩේ ඉතින්. අනේ යාළුවෝ ගොඩයි. යාළුවෝ ගොඩයි. කැන්ඩි. මේ සෙට් එක 5000යි. අම්මෝ වැටි. අම්මෝ වැටි. අම්මෝ වැටි. මෙයා 10000ක්. මෙයා 10000යි අර 20000යි. ඈ? මේ ගණන් වැඩි වෙන විදිහට තමයි තියෙන්නේ. ගණන් අඩු මේවා අර චූටි ටැංකි වල තියෙනවා අතන. මේවා 10000යි නේ. මෙයා 10000යි. ලොකුයි. ඔව් නේ. මෙයා ලස්සනයි. ලොකුයි. එයා කියන්නේ එතනින් ඉන්හන් කියනයි 20000යි. සයිස් එක ලොකු නිසා නෑ නේ. ඔව් ඒක තමයි. මෝ 30000යි. එතන මේ ටැංකිය ගොඩක් තව සයිස් එක ලොකු වෙච්චානේ. මේ ටැංකිය ඉන්නේ තව ගොඩක් සයිස් එක අතනට වඩා ලොකු අය. ඒ නිසා වෙන්නේ නැති මෙයාගේ ගණන් වැඩි. එයා 30000යි. අර මේ ඉන්න මලුන්ගේ නා දැක්කහම මාළු ආස වුණා. එනොත් බල බල ඉන්නා මොකද්ද මේකේ? මේක ඇතුලේ හීතල නැහැ නේ. නෑ මේක සීතල නෑ පොඩ්ඩක්. රස්නේ තියෙන. මේක ලොකු ටැංකියක්. අර බලන්න අර වත් පේනවද? අර ලොකු මාළුව. ඇතුලේ ඉන්නේ. ඔව් මේ යන්නේ. කළු එක. ආ නේ. ඒ ලොකු කෙනෙක් ඉන්නේ. ඉන්න බලම යා උඩට එයිද කියලා. අම්මෝ බයයි අත කයි කියලා බයයි හිතෙනවා වටනවා. ඒ වුණාට පොඩ්ඩක් දෙන්නන්න. දෙන්නේ. ඒ වතුර ඇතුලේ ඉන්නේ. අදලයි. Ya, ganang.
එක එක ගාන 50000යි. ඒ චෝටි සාමාන්‍යයෙන් මේනම් මොකද ගෝල් කිස්ලා මෙයාලා ලකුණම මෙහෙම නෙමෙයි මාරු කරන්නේ දැන් කියලා. මේ කාප්ප මෙයාලගේ ගණන් අඩු ගණන්නේ 500 ආරතිය මෙයා ගණන් අඩුයි ගොඩක් 150. මේ වර්ගය වලට අනුව අඩු. ඔව්. හැන්ඩල් කරගන්න. මේ පොන්චිම මාළු ටැංකිය මේ පොඩිම මාළු ඉන්නේ මේ වගේ පොඩි ටැංකි වල. ලොකු වෙන ටැංකි වතුර මේ ලොකු ටැංකි වලට දාලා තියෙන්නේ. වෙනත් තැන් වලට මාරු කරනවා. ෂෝක්. එක වර්ග වෙන් කරලා දාලා තියෙන්නේ. මේ ටැංකි වල ඉන්නේ ගොඩක් ලොකු අය. මේ මාළුවා 15000. මම දැක්ක විදිහට සයිස් එකේ ලොකු හැටියට ගණන් ගොඩක් වෙනස්. මට හිතෙන්නේ සයිස් එකට අනුව තමයි ගණන්. එහෙමද? වර්ගයට අනුවද? නෑ වර්ගයි තියෙනවනේ එක එක જાති. මේ මෙතන තියෙන්නේ. මේ ටැංකිය එකට මාළු හදනවා. අවශ්‍ය දේවල්. ලස්සන. ඒක තමයි මේ ඉති විකුණා. ඒක 1210ක්. හදාරින්න මාළු ටැංකියට අවශ්‍ය දේවල්. බබාලට ශ්‍රී ලංකාවෙම තව තැනක් තියෙනවා. ලස්සනයි. ඒව ටික නේ අලුත්. වාඩි කරන්න බලන්න. මේක ෂෝක් නේ. ආරක නියමයි. අන්න අම්පම්මා. දුවිලි. ෆිෂ් ෆාම් එක නම් හරිම ලස්සනයි. බබත් ගොඩක් එන්ජොයි කරා. ෆිෂ් ෆාම් එකේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් වෙනවා. ඒ වුණාට අපි හවස ඉයොන් මෝල් එකටත් යනවා. එතන vlog එක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් ඉන්නවා නම් channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. bye sayonara.